ඉතින් යාළුවනේ අපි අද කතා කරන්න යන්නේ The Exorcism of Emily Rose චිත්‍රපටය ගැනයි. ඉතින් මේ චිත්‍රපටය ජර්මනියේ ඇනලිස් මිෂෙල් කියලා තරුණ ගැහැණු ළමයෙකුගේ සත්‍ය ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න මූලික වුණු ඇනලිස් මිෂෙල්ට ඇත්තටම මොකද වුනේ කියලා ඔයාලා දැනගන්න කැමති නම් පළවෙනි කමෙන්ට් එකේ ඇති ලින්ක් එකට ගිහින් වීඩියෝ එක බලන්න. එහෙනම් අපි කෙලින්ම චිත්‍රපටයේ කතාවේ වෙන්නේ මොකද්ද කියලා බලමු. චිත්‍රපටයේ ආරම්භයේදීම අපට පෙන්වන්නේ මියගිය තරුණයෙකුගේ මිනිය පරීක්ෂා කිරීමට පැමිණෙන වෛද්‍යවරයෙකුගේ දර්ශනයක්. මිනිය පරීක්ෂා කරන ඔහු ඇගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවට තීරණය කරනවා. මෙසේ මිය ගොස් තිබුණේ එමිලි රෝස් කියන තරුණියයි. මේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන වැරදිකරුවා බවට පත්වන්නේ රිචඩ් මූර් කියන කතෝලික පියතුමෙක්. ඊට හේතුව වූයේ මූර් පියතුමා එමිලිගේ ශරීරයේ ඇති අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට උත්සාහ කරන අවස්ථාවේදී එමිලි රෝස් හදිසියේ මිය ගොස් තිබුණු නිසා මෙම මරණයේ සම්පූර්ණ වගකීම පියතුමාට බාර ගැනීමට සිදු වුණා. ඉතින් මේ පියතුමා අත්අඩංගුවට පත්වීමත් සමගම මේ සිද්ධිය රට පුරා ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත් වෙනවා. ඉතින් උසාවියේ මේ නඩු විභාගය ආරම්භ වන අතර මේ කතෝලික පියතුමා වෙනුවෙන් පෙනී සිටීමට එරින් කියලා නීතිඥවරියක් ඉදිරිපත් වෙනවා. මේ නඩුව ජය ගැනීම ඇයට ඉතා වැදගත් කාරණයක් වෙනවා. මොකද මේ නඩුව ජයගතහොත් ඇයව ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් ලෙස උසස් කිරීමට නියමිතව තිබුණු නිසා. ඉතින් මේ අභියෝගය බාර ගනිමින් එරින් නඩුවේ ලිපිගොනු අධ්‍යයනය කරන අතර ඇයට අවශ්‍ය වැදගත් කරුණු එක්රැස් කර ගැනීමට ඇය මූව පියතුමා හමු වීමට බන්ධනාගාරය වෙත යනවා. එමිලි මුහුණ දුන් සෑම දෙයක් ගැනම ලෝකයටම හෙළි කරන්න තමන් සූදානම් බව පියතුමා එහිදී එරින්ට පවසනවා. ඉන්පසු මේ නීතිඥවරිය එමිලිගේ මව මුණ ගැසීමට යනවා. එහිදී ඇය එමිලි ඉතා හොඳ දරුවෙකු බවත් ඉගෙනීමට දක්ෂ ඇය ඉතා සතුටින් ජීවිතය ගත කරපු ආකාරය ගැනත් එරින්ට පවසනවා. ශිෂ්‍යත්වයක් ලබාගත් එමිලි වැඩිදුර අධ්‍යාපනය සඳහා නගරයට ගිය අතර සියලු කරදර ආරම්භ වුණෙන් පසුව බව ඇගේ මව පවසනවා. කොහොම හරි පහුවෙනිදා සියලු දෙනාම උසාවියට පැමිණෙනවා. පියතුමාට විරුද්ධව පෙනී සිටින රජයේ නීතිඥවරයා කියන විදිහට එමිලි මිය ගොස් තිබුණේ පියතුමාගේ නොසලකිලිමත් භාවය හා ඇයව සුව කිරීමට හැකියාව තිබියදී ඔහු ඇයව රෝහලකට යොමු නොකර ඇයට භූතයෙකු වසී ඇති බව පවසමින් ශාන්ති කර්ම සිදු කිරීම නිසා මේ මරණයට ඔහු වගකිව යුතු බවයි. මේ අතර නඩු විභාගයට සාක්ෂිකාරියක ලෙස කාන්තාවක් පැමිණ සිටිනවා. එහිදී ඇය කියා සිටින්නේ එමිලි වැඩිදුර අධ්‍යාපනය සඳහා නගරයට පැමිණ නිවාසිකාගාරයේ නැවතී සිටින කාලය අතරතුරදී එමිලි පළමු වතාවට යම්කිසි අමනුෂ්‍ය බලවේගයකට හසු වූ බවයි. ඇය පවසන ආකාරයට දිනක් පාන්දර 3ට පමණ අවදි වන එමිලිට අద్භූත සිදුවීමකට මුහුණ දෙන සිදු වෙනවා. දොරවල් ජනෙල් ඉබේම ඇරණ වැහෙන ආකාරය ඇය දකිනවා. බියටපත් වූ ඇය කාමරයට පැමිණ නැවත නිදා ගැනීමට උත්සාහ කරත් ඇගේ ඇඟ උඩ කවුරුන් හෝ සිටිනවා මෙන් බරක් ඇගේ ඇඟ මත ඇති බව ඇයට දැනෙනවා. පසුව මේ තත්ත්වය නරක අතට හැරෙනවා. ඇයට හෙළවෙන්න බැරි ආකාරයට කවුරුන් හෝ ඇයව තද කරගෙන සිටින බව ඇයට දැනෙනවා. පසුව එමිලි මේ කාන්තාවට හා තමන්ගේ මවට මේ සිද්ධිය ගැන කියලා තිබෙනවා. එහෙත් එමිලිට බෙහෙත් කරපු වෛද්‍යවරයෙකු පවසන්නේ ඇයට තිබුණු දැඩි උග්‍ර අපස්මාර තත්ත්වයක් නිසා ඇගේ මොළයට පාලනය කළ නොහැකි සිද්ධි දහමයක් ඇතිවීමට මීට හේතු වූ බවයි. ඔහු ඇයගේ මේ අසනීප තත්ත්වයට බෙහෙත් පට්ටෝරුවක් නියම කළත් මූව පියතුමා විසින් ඇගේ බෙහෙත් නතර කළ බැවින් ඇගේ මරණයට ඔහු ඍජුවම වරදිකාරයෙකු වන බවයි. ඉන්පසු ඔහුගෙන් ප්‍රශ්න කරන එරින් එමිලිට තිබුණේ අපස්මාර රෝගයක් නම් ඇයගේ ශරීරයේ තිබුණු කැලැල්ලක්නු හා බඩු භාණ්ඩ ඉබේ චලනය වීම ආදී අද්භූත සිදුවීම් ඇය දුටුවේත් අපස්මාර රෝගී තත්ත්වය නිසාදැයි ප්‍රශ්න කර සිටියා. එහිදී වෛද්‍යවරයා ඇයට පැවසුවේ ඔහු ඇයට අපස්මාර රෝගය ඇති බවට අනුමාන කළ අතර ඇයට සයිකෝසියා නම් වූ මානසික රෝගී තත්ත්වයක්ද තිබෙන්නට ඇති බැවින් මේ ආකාරයට අද්භූත දේවල් පෙනෙන්නට ඇති බවයි. එහිදී එරින් කියා සිටිය එසේනම් ඔබ මුලින් ප්‍රතිකාර කළ යුතුව තිබුණේ සයිකෝසියා රෝගයට නොවේදැයි පෙරලා ප්‍රශ්න කළ අතර පියතුමා අපස්මාර රෝගයට බෙහෙත් ලබා දීම නතර කර ඇයගේ මානසික තත්ත්වය ගොඩනගීමට උත්සාහ කිරීම නිවැරදි කාර්යයක් බව දැඩිව ප්‍රකාශ කර සිටියා. එමිලිගේ ප්‍රතිකාර නිසාකාරව සිදු කිරීමට පෙර ඇගේ රෝගය කුමක්දයි කියා නිවැරදිව හඳුනා ගැනීමට පවා වෛද්‍යවරු අසමත් වී ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පියතුමා නැවත බන්ධනාගාර ගත කරන අතර එරින් නැවතත් පියතුමා මුණ ගැසීමට යනවා. මෙහිදී පියතුමා නපුරු බලවේග වලින් එරින්ටද කරදරයක් විය හැකි බැවින් ඇයටද පරිස්සම් වෙන්න කියලා අනතුරු අඟවනවා. එරින් පියතුමාගෙන් නැවතත් එමිලි ගැන වැඩි විස්තර අහනවා. පියතුමා පවසන විදිහට එමිලි පරමවරට නිවාසිකාගාරයේදී අසනීප වූ පසුව රෝහල් ගත කර තිබෙනවා. නමුත් එහිදීද ඇයට විකාර යක්ෂ රූප පෙනෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිසෙක් සිටින විටදී පවා ඇයට භූතාත්ම පේන්න ගන්නවා. මේ අතර එරින් එමිලිගේ පෙම්වතා මුණ ගැසෙන අතර ඔහු කියන විදිහට මේ සිදුවීම් වලින් පස්සේ එමිලිගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරී තිබෙන බවයි. ඇය ගොඩක් අවස්ථාවලදී හඬා වැළපුණු බව ඔහු කියා සිටියා. දිනක් ඇය හඬමින් ඇයව කවදාක්වත් දාලා යන්න එපා කියලා ඔහුට කියනවා. ඒ නිසා ඔහු ඇයව මේ යන තෙක්ම අතෑරියේ නැති බවද ඔහු කියා සිටියා.
කොහොම හරි එරින් එදා නිවසේ නිදා සිටියදී හරියටම පාන්දර 3ට හදිසියෙම හැරෙනවා. එමිලි මුහුණ දුන් විදියට යම්කිසි අద్భుත සිදුවීම් වලට එරිනුත් මුහුණ දෙනවා. ඇය විතරක් නෙමෙයි සිරකූගේ සිටියේදී මුව පියතුමාද යක්ෂයෙකු දැක බියටපත් වෙනවා. නමුත් පියතුමා යාඥා කරන විටදී එම භූතාත්මය අතුරුදහන් වෙනවා. කලින්දා රාත්‍රියේ හරියට නිින්දක් නොලැබීම නිසා එරින් උසාවියට පැමිණෙන්න ප්‍රමාද වෙනවා. පියතුමා ඇගේ තත්ත්වය දැක ඇයට නැවතත් අඳුරු බලවේග වලින් පරිස්සම් වෙන්න කියලා අනතුරු අඟවනවා. කොහොම හරි නඩු විභාගයට සාක්ෂිකාරයෙකු ලෙස අද දින තව වෛද්‍යවරයෙකු පැමිණ තිබුණා. එම වෛද්‍යවරයාද කියා සිටියේ එමිලි මානසික ආබාධයකින් පෙළෙනු බවයි. එමිලි දැකපු අద్భుත සිදුවීම් ඇය සිතින් මවාගත් දේවල් බවත් ඔහු කියා සිටියා. මෙහිදී වෛද්‍යවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කරමින් එරින් එමිලිගේ බලවත් අකමැත්ත මත ඔහු ඇයට විදුලි කම්පන ප්‍රතිකාර කළ බවට චෝදනා කරනු ලබන අතර ඔහුට එය පිළිගැනීමට සිදු වෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමවලින්ද ඇය මහත් පීඩාවට ලක් වූ බවත් පියතුමා උත්සාහ කරේ ඇයගේ මේ සෑම රෝග පීඩාවන්ගෙන් හා යක්ෂ පීඩාවන්ගෙන් ඇය ගලවා ගැනීමට උදව් කිරීමට බව උසාවියට හේතු ගැනීමට මෙහිදී එරින් සමත් වෙනවා. ඉන්පසු එමිලිගේ පෙම්වතා හා එමිලිගේ පියා සාක්ෂි ලබා දුන් අතර ඔවුන්ගේ සාක්ෂි අනුව එමිලි ඇයගේ අසනීපයට බෙහෙත් නොකඩවා ලබාගත් ඇය දිනෙන් දින තව තවත් රෝගාතුර වීමට පටන්ගත් බව ඔවුන් හිදී කියා සිටියා. එමිලිට තිබුණේ මානසික ආබාධයක් නොවන බවත් ඇය යම්කිසි යක්ෂ බලවේගයකට හසු වී තිබුණු බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා. ඇය නිතරම පියවීමට පටන්ගත් බවත් පසුව ඇයට ආහාර රුචිය නොමැතිවීම නිසා ඇය ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය ඉතා දුර්වල වූ බවත් ඔවුන් හිදී කියා සිටියා. මේ අතර එමිලිගේ පෙම්වතා පවසන ආකාරයට ඇය සමහර අවස්ථාවලදී අద్භූත ඉරියව් වලින් සිටි අතර තව සමහර අවස්ථාවලදී කැරපොත්තෝ වැනි සතුන් පවා ආහාරයට ගනිමින් අමනුෂ්‍යක ලෙස හැසිරෙන්න පටන් ගත්තා. සමහර අවස්ථාවලදී ඇගේ නියපොතු කැඩී යනකම් බිත්තිය සීරීමට තරම් අසාමාන්‍ය ශක්තියක් ඇය තුළ වුණා. මේ කාලය තුලදී පල්ලියේ පියතුමන්ලාව කැඳවුම් ලැබූ අතර ඇයට ඔවුන් සමග විවිධ භාෂාවලින් කතා කිරීමටත් පුළුවන් වුණා. ඊළඟ නඩුවාරයේදී සාක්ෂි විමසීමට කාන්තා වෛද්‍යවරියක කැඳවා තිබුණා. අద్භූත සිදුවීම් විද්‍යාත්මකව විමර්ශනය කිරීම පිළිබඳ මනා පළපුරුද්දක් තිබූ ඇය එමිලිගේ විස්තරය විමර්ශනය කළ පසු ඇයට කිසිදු මානසික රෝගී තත්ත්වයක් නොතිබූ බව ප්‍රකාශ කර සිටිනවා. එරින් මූව පියතුමාගේ මිත්‍රයෙකු වන කාර්ට්රයිට් කියලා වෛද්‍යවරයෙකු මුණ ගැසීමට යනවා. ඔහු පවසන්නේ මූව පියතුමා එමිලිගේ ශරීරයෙන් යක්ෂයා පළවා හරින්න ශාන්තිකරණය සිදු කරන අවස්ථාවේදී ඔහුත් එතන සිටි බවයි. එමිලිට තිබුණේ රෝගී තත්ත්වයක් නොවන බවත් ඔහුට වෛද්‍යවරයෙකු විදියට ඇයට උදව් කිරීමට නොහැකි වූ බවත් ඔහු කියා සිටිනවා. ශාන්තිකර්මය සිදුවන අවස්ථාවේදී ඔවුන් විසින් පටිගත කරගත් ටේප් රෙකෝඩරයක් ඔහු මෙහිදී එරින්ට ලබා දෙනවා. ඒ වගේම පියතුමාගේ නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස තමා දුටු සියලු දේ ගැන සාක්ෂි ලබා දීමටද ඔහු මෙහිදී කැමැත්ත පළ කර සිටිනවා. එදින රාත්‍රියේද හරියටම පාන්දර 3ට එරින් නැවත හදිසියෙම අවදි වෙනවා. ඒ එක්කම කාර්ට්රයිට් වෛද්‍යවරයා එරින්ට දුන්නු ටේප් රෙකෝඩරේ ඉබේ ක්‍රියාත්මක වන අතර පියතුමා එමිලිගේ ශරීරයේ යක්ෂයා එළවන ශාන්තිකර්මය සිදු කරන අතරතුරදී පටිගත කරගත් ඇගේ කටහඬවල් ටේප් රෙකෝඩරයෙන් ඇහෙන්න පටන් ගන්නවා. පසුදින මූව පියතුමා උසාවියේදී ඔහුගේ කතාව කියන්න පටන් ගත්තා. පියතුමා කියන විදිහට එමිලිගේ ශරීරයෙන් යක්ෂයා ඇලීමට ශාන්තිකර්මය සිදු කිරීමට කලින් දින හරියටම පාන්දර 3ට ඔහු හදිසියෙම නිින්දෙන් අවදි වෙනවා. පාන්දර 3 කියන්නේ යක්ෂයාගේ බලපෑම වැඩිම වේලාව. එහෙම නැත්නම් යක්ෂයා බලවත්ම වේලාව බව ඔහු පවසනවා. ඔහුට යම්කිසි දෙයක් පිච්චෙන ගඳක් එහෙම නැත්නම් පුලුටු ගඳක් දැනෙන අතර එමිලි රෝස් පළමු වරට හමු දිනේද මේ විදිහටම පුලුටු ගඳක් ඔහුට දැනුණු බව ඔහු පවසා සිටිනවා. එහිදී පියතුමාට පල්ලිය ඇති දේව රූප වලින් ලේ වැගිරීම වැනි අద్భుත දේවල් පේන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි කළු පාටට අඳුරු සෙවණැල්ලක් මෙන් කිසිවෙකු Taman දිහා බලන් ඉන්න ආකාරයද ඔහු දකිනවා. මේ අඳුරු සෙවණැල්ල යක්ෂයෙකු බව පියතුමන් විශ්වාස කළා. උසාවියේදී කාර්ට්රයිට් වෛද්‍යවරයාගෙන් ලබාගත් ටේප් රෙකෝඩරයද සාක්ෂි ලෙස ඉදිරිපත් කරනු ලබනවා. මූව පියතුමා මේ ටේප් රෙකෝඩරය මෙහිදී වාදනය කරනු ලබනවා. මෙතන ඉඳන් චිත්‍රපටයේ අපට පෙන්වන්නේ එමිලිගේ ශරීරයෙන් යක්ෂයා එළවන දිනේදී සිදු වූ සිද්ධියයි. ඉතින් මේ යාගය සිදු කරන අවස්ථාවේදී මූව පියතුමා හැරුණු විට දොස්තර කාර්ට්රයිට් එමිලිගේ පියා සහ එමිලිගේ පෙම්වතාත් මේ ස්ථානයේ සිටිනවා. එමිලිගේ පියා ඇයව ඇඳේ ගැට ගැසීමෙන් පසු මේ ශාන්තිකර්මය සිදු කිරීම ආරම්භ කරනවා. මේ යාගයේ ආරම්භ වූ විගසම කාමරයේ තිබූ කුරුස උඩු යටිකුරු අතර හැරෙන අතර මෙතෙක් වෙලා නිහඬව සිටි එමිලි එකවරම දරුණු වී අසල සිටින සෑම දිනකටම පහර දෙන බව අපට පෙනෙනවා. පියතුමා එමිලිගේ ශරීරයේ සිටින යක්ෂයා හා කතා කිරීමට උත්සාහ කරනවා. මෙහිදී එමිලි අමුතුම භාෂාවකින් පියතුමාට පිළිතුරු ලබා දෙනවා. කොහොම නමුත් එමිලිගේ ශරීරයේ එක යක්ෂයෙකු නොව යක්ෂයන් කීප දෙනෙකු සිටින බව පියතුමාට වැටහෙනවා. යාගයේ අතරතුර පිරිසට පහර දෙන එමිලි පසුව තමන්ගේ ගෙටකසා තිබුණු අද්දක ලියා ගැනීමටත් සමත් වෙනවා. ඉන්පසු එය කාමරයේ ජනේලයේ වීදුරුවත කඩාගෙන නිවසේ ගරාජ් එක පැත්තට පැන දුවනවා. හැමෝම එමිලි පස්සෙන් ගරාජ් එක දෙසට දුවගෙන යනවා. මෙහිදී අපිට ඉතා බය හිතෙන ආකාරයට එමිලි අමුතු විදියට කෑ ගහන දර්ශනයක් පෙන්වන අතර යාගේ දිගටම පවත්වාගෙන යන පියතුමාට සර්පයෙකු දෂ්ට කිරීමටද උත්සාහ කරනවා.
පියතුමාගේ මේ යාගේ නැවැත්වීමට යක්ෂ බලවේග විවිධ උත්සාහයන් දරන බව අපට පේනවා. මෙහිදී එමිලි අමනුෂ්‍යයෙකු මෙන් භයානක විදිහට කෑගසමින් ඇගේ ශරීරය තුල සිටින බයිබලයේ සඳහන් යක්ෂයන් 4 දෙනෙකුගේ නම් කියමින් සිහි නැතුව ඇද වැටෙනවා. මේ ශාන්ති කර්මයේ අතරමඟදී නැවතුණු බවත් එය අසාර්ථක වුණු බවත් මෙහිදී පියතුමා පිළිගත්තා. ශාන්ති කර්මය අසාර්ථක වීමෙන් පසු එමිලිගේ තත්ත්වය තවත් බරපතල වුණු බව පියතුමා උසාවියේදී පවසනවා. ඇය ඇගේ ඔළුව බිත්තිය ගසා ගනිමින් හා ඇයගේම ශරීරය සපාකා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඇගේ දත් කැඩෙනකම් ඇය කාමරයේ බිත්තිද සපාකා තිබුණා. එමිලිගේ ශාන්ති කර්මය හරියාකාරව කිරීමට බැරි වුණු නිසා ඔහු නැවත කීප සැරයක්ම ඇගේ අමනුෂ්‍ය බලපෑම ඉවත් කිරීමට ශාන්ති කර්මය සිදු කිරීමට උත්සාහ කළද එමිලි එයට කැමති වුණේ නැති බවද පියතුමා මෙහිදී සඳහන් කරනවා. කොහොම වුණත් පියතුමාගෙන් හරස් ප්‍රශ්න කරන නීතිඥවරයා කිසිසේත්ම මේ අමනුෂ්‍ය බලවේග පිළිබඳ කතාව විශ්වාස කරන්න නම් කැමති වෙන්නේ නැහැ. එමිලි දන්නු විදියට අසනීප තත්ත්වයේ සිටි බැවින් මේ සියලු දේවල් සිදු වී ඇති බව ඔහු තරයේ කියා සිටියා. කොහොම හරි එමිලිගේ ශාන්ති කර්මය සිදු කරන අතරතුර මුව පියතුමා සමග සිටි කාර්ට්රයිට් කියන වෛද්‍යවරයා උසාවියේ සාක්ෂි දීමට එදින පැමිණෙන්නේ නැහැ. උසාවියේ වැඩ කටයුතු වලින් පසු එරින් කාර්ට්රයිට් වෛද්‍යවරයා හමු වීමට යනවා. නමුත් මේ නඩුවට සම්බන්ධ වීමට ඔහුට අවශ්‍ය නැති බව ඔහු එරින්ට පවසනවා. ඒ වගේම යක්ෂ බලවේග වලට විරුද්ධව වැඩ කිරීමට තරම් Taman ශක්තිමත් නැති බවද ඔහු පවසනවා. ඒ සමගම එරින් පිටුපස ඇති යමක් දැක බියට පත්වන කාර්ට්රයිට් එතනින් පැන යාමට උත්සාහ කරන විට වේගයෙන් එන වාහනයක හැපි ඔහු එතනම මිය යනවා. මේ නිසා එරින් තවත් අධෛර්යයටපත් වෙනවා. මේ නඩුව ජය ගැනීම සඳහා ඇය තුළ ඇති බලාපොරොත්තු තවදුරටත් අඩු වී තිබෙනවා. මේ අතර නගරය පුරා මූව පියතුමා අපකීර්තියට පත්වන ආකාරයට පුවත්පත් මුද්‍රණය වෙන්න පටන් ගත්තා. කොහොම හරි මූව පියතුමා එමිලි අවසන් දින කිහිපය තුළ ලියන ලද ලිපියක් එරින්ට ලබා දෙනවා. ඇයගේ ලිපියේ සඳහන් වී තිබුණේ පියතුමාගේ ශාන්ති කර්මෙන් පැය කිහිපයකට පසු ඇය අවදි වූ විට එමිලි කියලා කවුරුන් හෝ කතා කරන බව ඇයට ඇසුණු බවත් ඒ ශබ්ද පසුපස යන විට ඇයට බිම වැටි සිටින තරුණියක් හමු වූ බවත්ය. ඒ සිටින්නේ වෙන කවුරුත් නොව ඒ Taman බව එමිලි හඳුනා ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එමිලි මෙහිදී ජේසුතුමාගේ මෑණියන් වන මරියතුමියවද දකිනවා. මරියතුමිය එමිලිට කතා කොට ඔබ ස්වර්ගයට යාමට කැමති නම් ඔබගේ ශරීරය අතහැර මා සමග මේ මොහොතේම ඔබට එන්න පුළුවන් කියා ඇයට පවසනවා. නමුත් එමිලි නවතින්න තීරණය කරනවා. එමිලි මේ යක්ෂ බලවේගයට මුහුණ දෙමින් Tamanගේ දෛවයට අනුව මරණය මුණ ගැසෙන තෙක් බලා සිටින්න තීරණය කරන අතර මූව පියතුමාට නැවත ශාන්ති කර්ම සිදු කිරීමට ඇය ඉඩ ලබා දෙන්නේ නැහැ. කෙසේ හෝ එදින හවස ඇය මේ ගොස් තිබුණා. නීතිඥවරු දෙදෙනාම Tamanගේ අදහස් උසාවියට ඉදිරිපත් කරන අතර විනිසුරුතුමන් අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර ජූරි සභාවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. එහිදී ඔවුන් එමිලිගේ මරණයට පියතුමා වැරදිකරු බවට තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. නමුත් පියතුමා බන්ධනාගාරගත වී සිටි කාල සීමාව සැලකිල්ලට ගනිමින් හා පියතුමා මිනිමැරීමේ චේතනාවෙන් මේ මිනිමැරුම නොකරපු බැවින් දඬුවම ලිහිල් එකක් විය යුතු බවටද රැකමදාරු කර සිටිනවා. විනිසුරුතුමා කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් මුව පියතුමා නිදහස් කිරීමට තීරණය කරනවා. චිත්‍රපටයේ අවසානයේ මූව පියතුමා හා එරින් එමිලිගේ සොහන බැලීමට යන අතරතුර මූව පියතුමා පවසන්නේ දවසක එමිලි සාන්තුවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන කාලයක් පැමිණෙන බව ඔහු විශ්වාස කරන බවයි. ඉතින් යාළුවනේ මේක තමයි The Exorcism of Emily Rose චිත්‍රපටයේ සම්පූර්ණ කතාව. ඉතින් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න මූලික වුණු ඇනලිස් මිෂෙල්ට ඇත්තටම මොකද වුනේ කියලා ඔයාලා දැනගන්න කැමති නම් පළවෙනි කමෙන්ට් එකේ ඇති ලින්ක් එකට ගිහින් වීඩියෝ එක බලන්න.